හැම තිස්සෙම අපේ ගෙදර අපි බණ දාලා තියෙන්නේ. පැය 24. පැය 24ෙම බණ දාලාලු තියෙන්නේ. පැය 24ෙම බණ දාලා ඉවරලා මොකද කරන්නේ? කවුරු හරි ස්වාමීන් වහන්සේ නමක් දේශනා කරන අගක් කොනක් කොහින් හරි ඇහෙනවා. ඒක ඇහිලා අපි ළඟට ඇවිල්ලා අහනවා හාමුදුරනේ මේ හවස 6ටම පහන තියන්න ඕනද කියලා අහනවා. ඕන් තියෙන ප්‍රශ්න. බුද්ධ පූජාවට මස් මාළු තියන්න හොඳ නැද්ද කියලා අහනවා. අපි බලනවා මේ මොකක් හරි වැදගත් ප්‍රශ්නයක් අහන්න දෙන්නේ කියලා. නැහැ. පැය 24ම බණ දාලා තිබ්බ කියලා තේරුමක් නැහැ. ළමයෙකුට පාඩම් කරන්නවත් නැහැ නේ. අහන කෙනෙක් ඉන්න එපා. පිරිත අහන්න ඕනේ. අහලා විතරක් ප්‍රමාණවත්ද? පිරිත විදිහට ජීවත් වෙන්න ඕනේ. පිරිත විදිහට ජීවත් වෙන්න ඕනේ. අපි දැකලා තියෙනවා පිනතුනේ ඔය බොහෝ පන්සල්වල ගම්වල හන්දිවල මහ ഘോഷාවට පිරිත් දානවනේ. කවුද අහන්නේ? බුදුහාමුදුරෝ දේශනා කරන්නේ ධර්මයේ හැසිරෙන්න කාටවත් හිරිහැරයක් නොවේ. තරහ අවසර අපේ හාමුදුරනේ මේ දවස්වල ඔය පොයේ දවස්වලට දන්සල් දෙද්දි අනුන්ට ඒ තියෙන කරදරේ ඒ තථාගතයන් වහන්සේගේ මූල දේශනාවටම පටහැනිනේ. ඒ කියන්නේ නොකා ගියොත් එහෙම කොඩියෙන් ගහනවා. නොකා ගියොත් කොඩියෙන් ගහනවා. ඒ වගේම යනකොට මේ පින්නතුන් දැකලත් ඇති පාර මැද්දට පැනලා වාහනේ නවත්තන්න හදන්නේ. ඒ තියෙන පින්නතුනේ හැම එකක්ම කරනකොට මතක තියාගන්න බුදුහාමුදුරුවෝ කොහොමද දේශනා කරේ? මොකක්ද පූර්ව වෙන්න ඕනේ? මොකක්ද පිරිසිදු වෙන්න ඕනේ? මනෝ පුබ්බංගමා ධම්මා. මනසමයි ශ්‍රේෂ්ඨ වෙන්න ඕනේ. මනසමයි මුල් වෙන්න ඕනේ. වාසතිවා කරෝතිවා. මනස මුල් වෙලා කරන කියන හැටියට තමයි පින්නතුනේ ඒක පින්ද පවුද කියලා තීරණය වෙන්නේ. ඒකේ වටිනාකම තහවුරු වෙන්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න බණ අහන එකයි බණ දාලා තියෙන එකයි දෙකක්. බණ දාලා තිබ්බට වැඩක් නැහැ බණ අහන්න ඕනේ. බණ අහලා තිබ්බට වැඩක් නැහැ ධාරණය කරගන්න ඕනේ. ධාරණය කරගත්තට වැඩක් නැහැ පින්නත්නි. ඒ විදිහට හැසිරෙන්න ඕනේ. ඒ විදිහට ජීවත් වෙන්න ඕනේ. අපේ ගෙදරක පාන්දර 4 ඉඳන් රාත් 10 වෙනකම්ම නේ නිදා ගන්න කොටත් නැගිටින කොටත් රේඩියෝ එක දැම්මහම මොනවද යන්නේ? බණ යන්නේ. ඒ නිසා හරි ඕනකමින් දේශනා කරන්න ධර්මානුකූලව හැසිරෙන්න කවදාවත් පින්නතුනි වරදින එකක් නැහැ. ඉතිහාසෙ එහෙම වෙලත් නැහැ. තමන් අහන ධර්මයේ ගැන ඒ තේන සත්‍යේන සුවත්ති හෝතු උනේ මේ සත්‍යයෙන් යහපතක් වේවා කියලා ලොකු විශ්වාසයක් තියෙන්න ඕනේ. හැබැයි අර අම්බලට්ටික රාහුලෝවාද සූත්‍රයේ බුදුහාමුදුරු උගන්වනවනේ ඉදුණු පාට අමු අඹ කියලා. ඔය පිටට ඉදිලා පැහිලා වගේ තිබ්බට සමහරක් අඹ ඇතුලෙන් හරි ඇඹුල්. එළියට සුදු ඇඳගෙන ඔය hina වෙලා හිටියට මොකද ඇතුලේ අර හලාහල විෂ තියෙන්නේ. විෂ පෙරිච්ච මිනිස්සු ඉන්නේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ධර්මයේ නිවැරදිව තේරුම් ගන්න බැරි වුණොත් එහෙම මිනිස්සු සීකඩ විසිරෙනවා. අර මජ්ක්‍ධිම නිකායේ ඕපම්ම වගේ සූත්‍රයක් තියෙන පින්නතුනේ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා නේද අන්ධයෝ ඇතාගේ ලක්ෂණ කිව්වේ කොහොමද? හොඬවැල අල්ලපු මිනිස්සයා මොකද්ද කිව්වේ? ඇතා හරියට මෝල් ගහක් වගේ කිව්වනේ. කකුල් දෙක අල්ලපු මිනිස්සයා කියනවා ඇතා හරියට වන් ගෙඩියක් වගේ කියලා. ධර්මයේ හරියට තේරුම් ගන්න. ධර්මයේ නිවැරදි තැනින් අල්ලගන්න. එතකොට අපිට පුළුවන් ඔය ඔළුවලට එන එක එක විකාර මනස්ගත දේවල් අයින් කරන්න. මනස්ගතවල කොච්චර බරපතලකමද කියනවනම් ගෙදර තියෙන බුදු පිළිමේ කැඩුනහම මොකද කරන්නේ? ඒක අරගෙන ගිහිල්ලා පන්සලේ බෝධිය ගාවින් තියනවා. ඒකත් හොරෙන් ගිහින් තියන්නේ. ඒකත් හොරෙන් ගිහින් තියන්නේ. මනස්ගත නෙමෙයිද? ගෙදර බැල්ලියක් පැටව ගැහුවහම මොකද කරන්නේ? අරගෙන ගිහිල්ලා පන්සලට දානවා. දාලා කොහොමද හිත හදාගන්නේ? පිරිමි සතානම් ගෙදරට ගෑනු සතානම් පන්සලට. ඒකත් දාලා මොකද්ද කියන්නේ? විසික්කන බත්නේ කන්නේ. පන්සලේ ඕන තරම් කණ්ඩ තියෙනවනේ. තැන් වලට ගිහින් දානවට වඩා හොඳයිලු පන්සලට ගිහින් දාන එක. මේ මිනිස්සුන්ගේ හිතවල තියෙන පිං කියලා හිතාගෙන ඉන්න මනස්ගත මතක තියාගන්න. ධර්මයේ හැසිරෙන එක ගැඹුරු නෑ. බුදුහාමුදුරුවෝ වේලුද්වාරාජ ගමට වැඩියට පස්සේ ගමේ හිටපු වේලුද්වාරාජ වැසි බමුණෝ ඇවිල්ලා බුදුහාමුදුරුවන්ගෙන් අහනවා පින්නතුනේ
බුදුහාමුදුරුවනේ අපි සල්ලි හොයන මිනිස්සු. අපි හැම වෙලේම වැඩට යන මිනිස්සු. දැන් මේ අපේ පින්නතුනුත් එහෙමනේ වෙලාව හරි අඩුයි. බුදුහාමුදුරුවෝ දේශනා කරේ මේ දේශනාවේ තියෙන මහා විශිෂ්ට දේශනාවක්. අපේ රන් රිදී මසු කහවණු දරන මිනිස්සු බුදුහාමුදුරුවන්ට ඇවිල්ලා මේ බමුණෝ කියන්නේ අපිට ඔබ වහන්සේ කියන විදිහට බණ අහන්න වෙලාවක් නැහැ, ධර්මයේ හැසිරෙන්න වෙලාවක් නැහැ. අපිට කරන්න පුළුවන් දෙයක් කියන්න. අපේ බුදුහාමුදුරුවෝ මොකද්ද දේශනා කරන්නේ? අත්ූපනායික ධර්ම දේශනා කරනවා. මේ ජීවිතේ මම දැකපු විශිෂ්ටම දේශනාවක්. අත්ූපනායික ධර්ම තුල අඩංගු වෙන්නේ පැහැදිලි වෙන්නේ පින්නතුනේ. උන්වහන්සේ දේශනා කරනවා මේවා අනුගමනය කරන්නට බැරි නම් පිළිපදින්න බැරි නම් තමන් උපමා කරගන්නලු. කොහොමද? අපේ භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා පින්නතුනේ. අපිට වෙනවට අකමැති දේවල් තියෙනව නේද? පැහැදිලිද මම මේ කියන්නේ? අපිට වෙනවට අකමැති දේවල් පින්නතුනේ අනුන්ට කරන්න එපා. අපිට හිරිහැරයක් වෙන දේවල් අපිට වගේම කාටද හිරිහැර? අනුන්ට හිරිහැරයි. මොනවාද අපිට වෙනවට අකමැති දේවල්? අපි කැමතිද කවුරුත් අපිට කුණුහරුපෙන් බනිනවට? මේක මේ හෘද සාක්ෂියට එක්ක කරන්න ඕන ගනුදෙනුව. මේ දේශනාවට ආගමක් නැහැ. මේකට කොහෙද ජාතියක්? මේ විදිහට ජීවත් වෙනවා නම් මුළු රටක් සමෘද්ධිමත් වෙනවා. අපේ භාග්‍යවතුන් වහන්සේ උගන්වනවා. සබ්බේත සම්ති දණ්ඩස්සනේ සියලු සත්වයෝ දඬුවමට බයයි. ඒ වගේම තමයි උන්වහන්සේ ඔය රජගහ නුවර වැඩ වාසය කරනකොට භික්ෂුන් වහන්සේලා කල්ලි දෙකක් ඉන්නවා. ඔය අද වගේ තමයි හොඳේ. ඒ කාලෙත් හිටිය පන්සල් වලට ගහමරා ගන්න හාමුදුරුවෝ. හාමුදුරුවෝ 16 නමක් ඉන්නවා, තව තැනක 6 නමක් ඉන්නවා. 16 කල්ලියයි 6 කල්ලියයි කියලා තමයි සඳහන් වෙන්නේ. 16 කල්ලියේ භික්ෂුන් වහන්සේලා ආරාමය සකස් කර ගන්නකොට වෙනත් මේ 6 කල්ලියේ වැඩ හිටි භික්ෂුන් වහන්සේලා ටිකක් වටිනවා. වැඩම කරලා 16 කල්ලි කට්ටියට කියන ඕක අපේ දෙන්න කියලා දුන්න නැති තැන ගහනවා. තඩි ගහනවා. ගහලා ඉවර වෙලා කෑ ගහනවා භික්ෂුන් වහන්සේලා මරලා තෝනි දෙනවා. මොකේද? ගහනවෝ කියලා. බුදුහාමුදුරුවෝ බලනවා මොකක්ද මේ ഘോഷාව? හොයලා බලනකොට තලලා පෙළලා. උන්වහන්සේ දේශනා කරනවා ගෙන්නගෙන ඒ තලන පෙළන එක පීඩණයට ලක් කරන එක මහණෙනි හිතන්න ඔයත්තන්ට වුණා නම් මොකද වෙන්නේ කියලා බුදුහාමුදුරුවෝ අහනවා. ස්වාමීනි අපි කැමති නැහැ. ඇයි එහෙනම් අපි අකමැති දේවල් අනුන්ට කරන්නේ? ඔයත්ෝ කැමති නැද්ද පින්නතුනි හැම වෙලේම අපිව පිළිගන්නා චරිත විදිහට? උදාහරණයක් විදිහට දැන් අපේ රටේ හැමතැනම කාර්යාල තියෙනවා, ආයතන තියෙනවා, ගෙවල් තියෙනවා. සෑම මේ සමාජ දේහය තුල ඕන තරම් විවිධ සංස්ථා තියෙනවානේ. ඒ වගේ ඉන්නකොට තමන් උපමා කරගන්න. දැන් අපි හිතමුකෝ අපි අද උදේ වැඩට යනවා. වැඩට යනකොට මම කැමති හැම කෙනෙක්ම මට good morning කියනවනේ. අපි කැමති නැද්ද? කවුරු හරි අපිට කතා කරන්න කලින් අපිට කතා කරනවා නම් අපි කැමති නැද්ද? අපේ කීර්තිමත් ගතියක් අපිට දැනෙනවනේ. අපේ හැමදෙරුනේ දැන් අපි අවුරුද්ද පටන් ගද්දී නම් සේරම සුබ පතනවා. ඇයි බැරි මේ දවස පටන් ගන්නකොට ඕක කරන්න? මිනිස්සු නිරන්තරයෙන්ම බලන්න පින්නතුනේ මේ අපෙන් කෙරෙන්න තියෙන දෙයට වඩා අනුන්ගෙන් මොකක්ද අපිට කෙරෙන්න තියෙන්නේ කියලා. මතක තියාගන්න. ආයතනයේ තුල පහළම කනිෂ්ඨම සේවකයාගේ ඉඳන් ආමන්ත්‍රණය කරන්න පුරුදු වෙන්න. අපිට ලැබෙන්නේ එතකොට මොකක්ද? අපිට මොකක් හරි ලැබෙන්න නම් අපි මොකද කරලා තියෙන්න ඕන? අපි දීලා තියෙන්න ඕන. ඔය විදිහටම මේ සේරම හිතනකොට අපි hina වෙන්න කලින් තව කෙනෙක් කට පුරවලා අපිත් එක්ක hina වෙනකොට සමහර මිනිස්සු ඉන්නව නේද ඔය මූණක් දිහා බලලවත් hina වෙන්නේ නැති. ඔය බුම්මගෙන ඉන්නවා කියලා කියන්නේ. ඒ හින්දා මතක තියාගන්න. කියනවා හාමුදුරුවනේ කරපු දෙයක්වත් නැහැ, කියපු දෙයක්වත් නැහැ, බුම්මගෙන ඉන්නේ කියලා කියනෝනේ. ආයතනවල බලන්න මේ මූණක් දිහා බලන්නේ නැහැ. මතක තියාගන්න. තමන් උපමා කරගන්න. කවුරු හරි මම දිහා බලලා රැව්වා නම් අපිට දුක නැද්ද?
එහෙනම් අපි මොකද කරන්න ඕනේ? කවුරුත් දිහා බලලා රවණ එක නවත්තන්න. අපි අසතුටු නැද්ද අපි ගැන තැන් තැන් වල කේලම් කියනවනම්? අපි අසතුටු නැද්ද අපි ගැන ඔය මිනිස්සු කියනව නේද පද හදනවා කියලා. ඕක කරනකොට අපිට දුකයිද සතුටයිද? අපිට දුකයි. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? අනුන්ට පද හදන එක නවත්තන්න ඕනේ. අපි අනුන් ගැන කේලම් කියන එක නවත්තන්න ඕනේ. නිරන්තරයෙන් පුරුදු වෙන්න. මම කැමති නම් මේ ආයතනය තුල අපි උදාහරණයක් විදිහට ගමු. ශේස්ත්‍රයේ ඉහළට යන්න. අනෙකත් කැමති. මට කවුරු හරි උදව් කරන්න නම් මම මොකද කරන්න ඕනේ? මම උදව් කරලා තියෙන්න ඕනේ. අපි දීලා තියෙන තරමට තමයි ආපහු හම්බෙන්නේ. බුදුහාමුදුරුවෝ උගන්වනවා නේද පින්නතුනි අර යා දිසං වපතේ බීජං තා දිසං හරතේ පල. කවදා හරි අපිට හම්බෙන්නේ අපි වපුරලා තියෙන දේවල්. බොහෝ පින්නතුන් කියන කාරණයක් තමයි මේ මිනිස්සුන්ගේ තියෙන මේ අර අපිටම ලැබෙනවා නම් හොඳයි කියලා හිතන පිරිසක් ඉන්නවනේ. මිනිස්සු අර ඊර්ෂ්‍යයි. හම්බෙන්න තරමක් කාටද හම්බෙන්න ඕනේ? අපිට විතරයි. ලැබෙන තරමක් කාටද ලැබෙන්න ඕනේ? අපේ දරුවන්ට විතරයි. ඔය ගෙවල් වල ඉඩ කඩම් බෙදා ගන්නකොට එහෙම ඕක තියෙනවා. මේ බණහන වයසක අම්මලා තාත්තලා මේක හොඳට දන්නවා. එක දරුවෙක්වත් යෝජනා කරනවද මේ සමසේ බෙදාගමු කියලා? තමන්ට වැඩි කොටස. තමන්ට වැඩි කොටස. මතක තියාගන්න. කවදා හරි විනාශයත් වෙන්නේ තමන්ටමයි. කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවයේ තුල පින්නතුනේ නිරන්තරයෙන්ම පරාර්ථකාමී වෙන්න. නිරන්තරයෙන්ම අනෙකට උදව් කරන්න අවස්ථාවක් ආවොත් උදව්ව කරන්න. වාහනයක් ඉස්සර කරලා වෙට්ටුවක් දාලා යනකොටත් අපේ පින්නතුන් මොකද්ද කියන්නේ? ඔය කියනව නේද වැඩි දුර නම් යන්න හැප්පේ කියලා. මිනිස්සු ප්‍රාර්ථනා කරන්නේ අනෙකගේ මේ විපතද සුගතියද? පෘථග්ජන මිනිස්සුන්ගේ හිත්වල හැටි මේක වෙන්න. අපි කැමතිද කවුරුත් අපිට විපත ප්‍රාර්ථනා කරනවට? අපි කැමති නැහැ. එහෙනම් අපි මොකක්ද කරන්න ඕනේ? අපි අනෙකට විපත ප්‍රාර්ථනා නොකරමු. අපි කැමතිද පින්නතොනේ අපි රැකියාවේ ඉන්න තැනින් පල්ලහැට වැටෙනවට? අපි කැමති නැහැ. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? අනෙක පල්ලහැට ඇද නොදායිමු. අපි කැමතිද අපිට පොලිසි ගාන යන්න වෙනවට? නැහැ. එහෙනම් මොකද කරන්න ඕනේ? අපි අනෙක වෙනුවෙන් මැදිහත් වෙමු. මෙහෙම ජීවත් වෙන රටක සමාජයක බුදුහාමුදුරු ගන්නන් අත්තානං උපමං කත්වානේ. කවුද උපමා කරන්නට කියන්නේ? වෙනතුනි තමන් උපමා කරන්නටලු. මෙහෙම දේශනා කරන්න හේතුව තමයි සංසාරේ කවදනම් අපි ආයේ මිනිස් වෙලා උපදීද? මිනිස්සෙකුට ප්‍රියශීලී විදිහට කතා කරන්න පුළුවන් වෙන්නේ මිනිස් වෙලා ඉපදුනොත් විතරයි. අඬ දබර වෙන්න කෑකෝ ගහන්න ඒවට ඕන තරම් ආත්ම තියෙනවා. දැන් බල්ලෙක් තව බල්ලෙක් දැක්කහම මොකද කරන්නේ? අපි වගේ කොහෙද යන්නේ කියලා අහනවද? බුරාගෙන පනිනවා. හපණ්ඩොට්ටු වෙනවා. මට කියන්න සත්ව ලෝකයේ තුල සතෙක් තවත් සතෙකුට බය නැතුව ඉන්නේ මොන සතාද? හැම සතෙක්ම ඉන්නේ තවත් සතෙකුට බයෙන්. හැම සතෙක්ම ඉන්නේ තවත් සතෙකුගේ ග්‍රහණයට ලක් වෙයි කියලානේ. පැහැදිලිද මම මේ කියන එක මනුෂ්‍ය ආත්ම භාවයේ තියෙන වටිනාකම? මේක තේරුම් නොගන්න තාක්කල් බණහන එකේ අර්ථයක් නැහැ. කෙනෙකුට දෙන්න පුළුවන් දෙයකට තියෙන්නේ වතුර වීදුරුවක් නම් ඒක බොහොම ගෞරවයෙන් දෙන්න. ඒක බොහොම ඕනෑකමින් දෙන්න. මෙහෙම දේශනා කරන්නට හේතුව තමයි පින්නතුනේ අපිට සංසාරේ කවදානම් ආයේ මිනිස්සෙකුට මම මේ වතුර වීදුරුවක් කිව්වේ මේක බොහොම සරල දෙයක් රුපියල් 50ක්වත් යන්නේ නැහැ. කවදානම් ආයේ කෙනෙකුට වතුර ටිකක් දෙන්නද? සමහරු කියනවා නේද ඔය වතුර ටිකක්වත් දෙන්නේ නැහැ උන්ට කියලා. කොහොමද මිනිස්සු එහෙම කියන්නේ? ඒ වැරදි අඩුපාඩු වෙන එක ඒ මිනිස්සුන්ගේ වැඩක්. හැබැයි සත්පුරුෂෝ විදිහට හැසිරෙන එක කාගේ වැඩක්ද? ඒක අපේ වැඩක්. ඔය ගෙවල් වල අපි දකින ලොකු ප්‍රශ්නයක් තමයි පින්නතුනි මේක බොහොම වටිනවා මේ අත්ූපනායක ධර්මවලටම ඇදලා අරගෙන සාකච්ඡා කරන එක.
පවුල් කඩාකප්පල් වෙන්න බලපාන ප්‍රධාන හේතුවක් නේද ඔය නැන්දම්මලේලි ගස්ඨනය. එහෙමනේ ඔක හරියට අපේ ලංකාවේ තියෙනවා. බොහෝ පොලිසිවල ස්ථානාධිපතිවරුන් කියනවා හාමුදුරුවනේ ආරවුල් වලට එක හේතුවක්ලු ගෙදර අසමගිය. මොකද ඒ ගෙදර අසමගිය තියෙන්නේ? මිනිස්සු හැම වෙලේම බලන්නේ අපිට ලැබෙන්න ඕන දේ. කවුරු හරි අපිට ගරු කරන්න නම් අපි මොකද කරන්න ඕනේ? අපි ගරු කරලා තියෙන්න ඕන. සමාජ මාධ්‍යවල පහුගිය දවස්වල වඩාත් ප්‍රචලිත වෙච්ච කතාවක් තමයි අර අධිශීතාගාරයක හිර වෙච්ච සේවිකාව. සේවිකාවක් පින්නතුනේ අධිශීතාගාර කර්මාන්ත ශාලාවක වැඩ මේ සේවිකාව හිර වෙනවා. හවස. හිර වෙලා ඇතුලේ ඉන්නකොට මුරකාරයෝ ඒ නෝන තව ගියේ නැහැ. බලන්න පින්නතුනේ. මනුස්සෙක් එක්ක hina වෙන එකේ තියෙන වටිනාකම හැම කෙනාම මං එක්ක hina වෙන්නේ නැතු යන්නේ. එක්කෙනෙක් ඉන්නවා hina වෙලා යන්නම් කියලා යන ඒ නෝන ගියේ නැහැ. නොගිය හින්දා මම ආවා බලන්න. බලනකොට ඇත්තටම හිර වෙලා හිටියේ අධිශීතාගාරය ඇතුලේ. පේනව නේද අර බුදුහාමුදුරුවෝ උගන්වපු මම මීට පෙරත් මේවා දේශනා කරලා තියෙනවා. කවුරු හරි දැක්කහම hina වෙන්න කතා කරන්න. අන්න බුදුහාමුදුරුවෝ උගන්වපු ධර්මය. ඒ ධර්මයට අනුව ජීවත් වුණාම මොකද වෙන්නේ? දැන් පැහැදිලිව පින්නතුන්ට ධර්මයේ විසින් රැක්ක කියන එක. මේවා මහ දේවල් නෙමෙයි. මේවා ලොකුවට පොතපත පෙරලලා වරු ගණන් සිල් අරගෙන හොයන්න ඕන දේවල් නෙමෙයි. එදිනදා ජීවිතේ වේලුද්දාර රාජ ගමේ බමුණුන්ට තිබ්බ ප්‍රශ්නේ එදිනදා මොනවාද කරන්න ඕන කියන එක. බුදුහාමුදුරුවෝ උගන්වනවා. අපි අකමැති දේවල් අනුන්ට කරන්න එපා. අනුන්ට කරන්න අපි කැමති දේවල්. පීඩනයක් නොවන දේවල්. මෙහෙම ජීවත් වෙනකොට බලපාන කාරණයක් තමයි පිනතුනේ ඔය ධනයයි සල්ලි කියන්නේ එකක්ද දෙකක්ද? එක දෙකක්නේ. සල්ලි තියෙන මිනිස්සුන්ට ධනය තියෙනවද? තථාගතයන් වහන්සේ දැන් උගන්වනවන්නේ මේ තමන් උපමා කරගන්න කියලා. එතකොට සල්ලි තියෙන මිනිස්සුන්ට අර සන්තුට්ටි පරමං ධනං නේ බුදුහාමුදුරු ගන්නන්නේ සතුට තමයි පරම ධනය කියලා. හැම කෙනෙක්ම කියනවා නේද හාමුදුරනේ සතුටින් ඉන්න නම් සල්ලි තියෙන්න ඕන කියලා. අහලා බලන්නකො සල්ලි තියෙන මිනිස්සුන්ගෙන් සතුට තියනවද කියලා. අහලා බලන්නකො ඔය දඩබ්බර සල්ලිකාරයන්ගෙන් තෘප්තිය තියනවද කියලා. අපේ බෝධිසත්වයන් වහන්සේට තිබ්බ මාලිගා තුනක් රම්ම්‍ය සුරම්ම්‍ය සුබනේ. මේ මාලිගා තුනේ උන්වහන්සේට අපිරිමිත වෙච්ච අප්‍රමාණ වෙච්ච සැප සම්පත් තිබ්බා. ඒ සියල්ල පැත්තකට දාලා ඇවිල්ලා ගහක් යටට ඇවිල්ලා මොකක්ද හෙව්වේ? ඔය කියනව නේද අපි යනකොට වෙලක් අයිනෙන් එහෙම යනකොට පුදුම සැනසීමක් තියෙන කියලා. මිනිස්සු පුදුම විදිහට මේ සතුට මොකක්ද කියන එක හොයාගන්න බැරුව සල්ලි හොයන්න යනවා. මිනිස්සු ධනය මොකක්ද කියන්නේ කියලා හොයාගන්න බැරුව සල්ලි හොයන්න යනවා. පින්නතුනේ සල්ලි වලින් කරන්න පුළුවන් දෙයකට කියලා තියෙන්නේ ද්‍රව්‍ය මෙලදී ගන්න එක විතරයි. එහෙමනේ. සල්ලි වලින් කරන්න පුළුවන් මොකක්ද? මොකක් හරි මිලදී ගන්න එක විතරයි. මිලදී ගන්න බැරි දේවල් ගොඩක් තියෙනවා මිනිස්සුෙකුට ඕනේ. මිනිස්සුන්ට පුළුවන් ද කල්යාණ මිත්‍රත්වයේ මිලදී ගන්න පුළුවන්ද? එහෙනම් අපි කල්පනා කරන්න ඕන එක තමයි මිනිස්සුන්ට පුළුවන්ද සෙනෙහස කියන එක සල්ලි වලට ගන්න පුළුවන්ද? අපි බලාපොරොත්තු වෙන ආදරය සල්ලි වලට ගන්න පුළුවන්ද? ගොඩක් අපේ රටේ අපේ ලෝකේ විවාහ ජීවිතවල සල්ලි තියෙනවා හොඳට. ගෙදර යාහන 2 3 තියෙනවා. විවිධ ව්‍යාපාර විවිධ කර්මාන්ත තියෙනවා. දරුවෝ විවිධ රටවල ඉගෙන ගන්නවා. මාලිගා වගේ ගෙවල් මාලිගා වගේ ගෙවල් තියෙනවා. හැබැයි ඒ මිනිස්සුන්ට පැලක තියෙන සතුටවත් ඒ මිනිස්සුන්ට නැහැ. ඒ මිනිස්සුන්ගේ ජීවිතවල කඳුළු කතාවක් තියෙනවා. පාරේ යනකොට අපි කියනවා නේද මාලිගාවක් වගේ ගයක්. එන පින්කාරයෝ කියලා කියනවනේ. පින්නත් නේ. අපේ ගම්වල තිබ්බ සැනසීමවත් සමහර විට මාලිගාවල නැති වෙන්න පුළුවන්. හේතුව මිනිස්සු තථාගතයන් වහන්සේ දේශනා කරපු කාරණාවලට පරිබාහිරව ගිහිල්ලා අනවශ්‍ය විදිහට සල්ලි හොයන්න ගිහිල්ලා මේ දෙක පටලවා ගත්ත ධර්මයේ තේරුම් ගත්තේ නැහැ. කල්යාණ මිත්‍රත්වයේම බලන්න අනාය මොකුත් කතා කරන්න අවශ්‍ය නැහැ. අපි කැමති නැද්ද පින්නතුනේ මොන දේ වුණත් අපේ හිත රිද්දන්න නැති කෙනෙක් ඉන්නවනේ.
ඇත්ත කියන්න ඕන. දැන් මම මෙහෙම දේශනා කරනකොට සමහරු කියනවා නේද හාමුදුරුවනේ බෙල්ල ගහලා ගියත් කමක් නැහැ කියන්න තියෙන දේ මං කියනවා කියලා. ඒක මෝඩකමක්. ඒක එඩිතරකමද? ඒක මෝඩකමක්. ඇත්ත වුණත් කියන්න ඕන පින්නතුනේ අවස්ථානුකූලව. එහෙම මිත්‍රයෝ අපිට ඉන්න ඕන. එක රජ කෙනෙක් ඉන්නවා. රජුරවන්ට නපුරු හීනයක් පේනවා. නපුරු හීනේ පලාපල බලනවා පහුවදාට බමුණු ගෙන්නගෙන. බමුණු කියනවා රජතුමනි පවුලම විනාශ වෙන්න යන්නේ. පවුලම නැති බංගස්ථාන වෙන්න යන්නේ. ඔය අපෙත් කියනව නේද ඔය දේවාල වලට එහෙම ගියපුවාම විවිධ නේ නැති එව්වා නග්ගගෙන එනවනේ අන්තිමේට ගිහිල්ලා. කවදාවත් ඔය යුරෝපා රටවල් වල දේවාල තියෙනවා. අපිට වඩා සල්ලි නැද්ද මිනිස්සුන්ට? අපි අන්තයටම අසරණ වෙච්චහම මොකද කරන්නේ? අර අහලත් නැති නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. ධර්මයේ ජීවත් වුන් නැති වුනහම ධර්මයේ සරණ හම්බෙන්නේ නැහැ. ධර්මයේ ජීවත් වෙන්න ඕන. රජ්ජුරුව මොකද කරන්නේ? අර බමුණු ටික සේරම ගහලා එලවනවා. ඇයි මේ කිව්වනේ? මැරෙනවා කියලා. එතකොට එනවා පුරෝහිත. පුරෝහිත ඇවිල්ලා කියනවා රජතුමනි බමුණුන්ගේ පලාපල වැරදි. ආන් රජ්ජුරුවන්ගේ හිත හැදෙනවා. පුරෝහිත දන්නවා පලාපල හරි කියලා. අද වෛද්‍යවරු වුණත් මොකද කරන්නේ? වෛද්‍ය වාර්තා නොගැලපෙනවා නම් අසතුටුදායක නම් ලෙඩට කියනවාද තමුසෙහෙට මැරෙනවා කියලා? නැහැ. වෛද්‍යවරු කියනවා gedara එක්ක අරගෙන යන්න. ඇත්ත වුණත් පින්නතුනේ කියන්න ඕන අවස්ථාවට ගැලපෙන විදිහට. එහෙම කල්යාණ මිත්‍රව අපිට ඉන්න ඕනේ. මොක වුණත් කෙනෙකුගේ වැරද්දක් හරි කියන්න ඕනේ මොන වෙලාවටද? ඒ මිනිස්යාගේ අවස්ථානුකූලව තමයි ඒ වැරද්ද පෙන්ලා දෙන්න ඕනේ. මේක අර අහලා තියෙනව නේද මෝඩයන්ට ඒ දණ්ඩ යන්න බෑ කියලා. ගෙවල් වල වැඩිපුරම තියෙන එකක් තමයි එකට එක කියන එකනේ. එකක් කිව්වොත් එහෙම අපේ අම්මලා තාත්තලා දෙක වෙන්න කැමතිද? 60ක් විතර කියලා තමයි නවතින්නේ. කවුරුවත් මේ නිමෙන්න කෙනෙක් නැහැ. අපි කැමතිද අපිට කවුරුත් එකට එක කියනවට? අපි කැමති නැහැ. එහෙනම් අපි මොකද්ද හිතන්න ඕනේ? මම මොකටද කාටවත් එකට එක කියන්නේ?